කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන වද හිංසාවලට භාජනය කර ඔහුව රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම මේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට දායක වෙච්ච පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියම කළා. ඉතින් ක්‍රූර වද හිංසා සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තිබෙන මේ නඩු තීන්දුව ගැන තමයි අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. වීඩියෝට යන්න කලින් අපේ සුපුරුදු මතක් කිරීම ඔබට කළ යුතුයි. ඒ තමයි ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපට සහාය ලබා දෙන්න. එහෙමනම් වීඩියෝට ගිහිල්ලා විස්තර කතා කරමු. මේ පෙත්සම ඉදිරිපත් කරන්නේ නොච්චාගම් ප්‍රදේශයේ පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ ලක්ෂ්මන් තෙන්නකෝන් නැමැති පුද්ගලයෙක් විසින් ඔහු විසින් ඉදිරිපත් කළ නඩුවේ අංකය වශයෙන් සටහන් වෙනවා SCFR 291 ඇලයිරක් 2020. ඒක තමයි නඩු අංකය. ඒ නඩුවේ වග උත්තරකරුවන් ලෙස අනුරාධපුර දූෂණ මර්දන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක, ඒ වගේම සැරයන් රත්නායක, සැරයන් අසේල, පොලිස් කොස්තාබල් බණ්ඩාර සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයතිලක යන අය නම් කරලා තිබෙනවා. ඊට අමතරව පොලිස්පතිවරයා සහ නීතිපතිවරයාත් මේ පෙත්සමේ වග උත්තරකරුවන් හැටියට නම් කරලා තිබෙනවා. පෙත්සම්කරු සඳහන් කරනවා තමන් නොච්චාගම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් වසර 20ක් පමණ ඒ ප්‍රදේශයේ ජීවත් වෙන බව. ඒ වගේම තමන් ධාන්‍ය මිලදී ගැනීම, විකිණීම, ඒ වගේම වාහන මිලදී ගැනීම සහ විකිණීම වැනි ව්‍යාපාරික කටයුතු කරන බව ඔහු සඳහන් කර සිටියා. ඊට අමතරව රේලපනාව කියන ප්‍රදේශයේ තමන්ට අක්කර 1මාරක පමණ ඉඩමක් තිබෙන බවත්, ඒ ඉඩමේ පොල් වගාවට අමතරව අනිකුත් භෝග වගාවන් සිද්ධ කරන බවත් ඔහු සඳහන් කරනවා. 2020 වසරේ ජූනි මාසයේ 1 වෙනිදා තමන්ගේ ඉඩමට යතුරුපැදියෙන් යමින් සිටි අවස්ථාවේදී අර වග උත්තරකාර පොලිස් නිලධාරීන් පිරිස තමන්ව නැවැත්වීමට කටයුතු කළ බව පෙත්සම්කරු සඳහන් කරනවා. ඉන්පසුව ඔවුන් කිසිදු සාධාරණ හේතුවක් නැතිව තමන්ව අත්අඩංගුවට අරගෙන අනුරාධපුර පොලිසියට අරන් ගිහිල්ලා පොළවලින් සහ අත්පාවලින් පහර දුන් බවත් පෙත්සම්කරු සඳහන් කරනවා. මේ පහර දීම නිසා තමන්ගේ අත් සහ පාවල තැලීම් තුවාල ඇති වූ බවත් ඔහු කියා සිටිනවා. ඊට අමතරව කනේ ශ්‍රවණාබාධයක් මතුවූ බවත් ඔහු මේ පෙත්සමෙන් පෙන්වා දීලා තිබෙනවා. ඉන් අනතුරුව නොච්චාගම් පොලිසිය විසින් මේ පුද්ගලයාව ගංජා සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළා රිමාන්ඩ් භාරයට පත් කළ බව තමයි පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ. මේ ආකාරයෙන් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට අරගෙන පහර දීලා වද හිංසාවට භාජනය කළා රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් මේ වග උත්තරකරුවන් තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබා දෙන්න කියලයි මේ පුද්ගලයා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළා තිබුණේ. නමුත් මේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ එල්ල කර තිබෙන චෝදනා සියල්ලම වග උත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළා. ඔවුන් මේ චෝදනා සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කළා. ඒ විරෝධතාවලින් ඔවුන් සඳහන් කරලා තිබුණා 2020 වසරේ ජූනි මාසයේ 1 වෙනිදා තමන් මාර්ගබාධක රාජකාරියේ නිරතව සිටියේදී මේ පුද්ගලයා, ඒ කියන්නේ පෙත්සම්කරු, තමන්ගේ යතුරුපැදියෙන් කළු පැහැති ටියුලිප් බෑගයක් අරගෙන එනවා තමන් දුටු බවත්, නමුත් අර බෑගය කෙරෙහි ඇති වූ සැකය නිසා මේ යතුරුපැදිය නැවැත්වීමට තමන් උත්සාහ කළ බවත් මේ වග උත්තරකරුවන් පවසනවා. නමුත් පෙත්සම්කරු මේ අනට කීකරු නොවි නොනවත්වා ඉදිරියට ගමන් කිරීම නිසා ලුහු බැඳ ගිහිල්ලා මේ පුද්ගලයාව නැවැත්වීමට සිදු වූ බව තමයි වග උත්තරකරුවන් අධිකරණයේ හමුවේ සඳහන් කර සිටින්නේ. නමුත් මේ නැවැත්වූ අවස්ථාවේදී මේ පුද්ගලයා පොලිසිය සමග පොරබැදීමට පටන්ගත් බවත්, ඉන්පසුව ඔහු බිම ඇද වැටි මේ තුවාල සිදු වූ බවත් පොලිසිය පවසනවා. එසේ නැතුව මේ තුවාල ඇති වුණේ පොලිසිය විසින් සිද්ධ කළ පහර දීම නිසා නෙවෙයි, අර පුද්ගලයා පොලිසිය සමග ඇති කරගත්ත පොරබැදීම නිසා තමයි මේ තුවාල ඇති වුණා කියලා තමයි වග උත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඉන්පසු මේ පුද්ගලයාව පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහු සන්තකයේ ගංජා ග්‍රෑම් 1333ක් තිබී සොයාගත් බවත් පසුව අධිකරණයට ඉදිරිපත් කළා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බව තමයි පොලිසිය පවසන්නේ. ඒ වගේම වග උත්තරකරුවන් අධිකරණයේ හමුවේ සඳහන් කර සිටියා ගංජා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මේ පුද්ගලයාට, ඒ කියන්නේ පෙත්සම්කරුට පෙර වැරදි කීපයක්ද තිබෙන බවට.
ඒ නිසා Taman කිසිදු ආකාරයක මේ පුද්ගලයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කරන්නේ නැහැ. ඒ නිසා ඔහුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන්න කියලයි මේ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ. මේ පෙත්සම විභාග කෙරුණේ එස් තුරේ රාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්ම මාත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ පිළිසුදු මඩුල්ල ඉදිරියේ. ඒ අනුව තුරේ රාජා සහ සම්පත් විජේරත්න විශකාරතුමන්ලාගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විශකාරතුමිය සඳහන් කර සිටියා මේ පුද්ගලයාට ඇති වූ තුවාල පොලිසිය සමග පොරබැදීමෙන් ඇති වූ තුවාල බවට වගඋත්තරකරුවන් ප්‍රකාශ කළත් එය පිළිගත නොහැකි බව ඇය සඳහන් කළා. ඇය සඳහන් කළා මේ පුද්ගලයා සම්බන්ධයෙන්, ඒ කියන්නේ පෙත්සම්කරු සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ලැබිලා තිබෙනවා. ඒ වෛද්‍ය වාර්තාවේ තුවාලවල ස්වභාවය පරීක්ෂා කළාම ඒවා බිම වැටීමෙන් ඇති වූ තුවාල වලට වඩා කිසියම් පහර දීමකින් ඇති වූ තුවාල බව තමයි අධිකරණය නිගමනය කරලා තිබෙන්නේ. ඒ වගේම මේ පුද්ගලයාගේ කනේ ආබාධයකුත් මතුවලා තිබෙන බව මේ වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. ඒ අනුව මේ පුද්ගලයා පොලිස් අත්අඩංගුවේදී මේ පහර දීම් වලට භාජනය වී තිබෙන බව තමයි අධිකරණය අවසානයේදී තීන්දුව කළේ. ඒ වගේම මේ පුද්ගලයා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව සම්පූර්ණයෙන්ම ගොතන ලද බී වාර්තාවක් බවත් අධිකරණය ප්‍රකාශ කළා තිබෙනවා. මේ පුද්ගලයාට ගංජා සම්බන්ධයෙන් පෙරවැරදි තිබෙන බවට වගඋත්තරකරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා තිබුණා. ඉතින් පෙරවැරදි තිබූ පමණින් පුද්ගලයෙකුට මේ ආකාරයෙන් සැලකීමට හැකියාවක් නැති බවත් විශකාරතුමිය තමන්ගේ තීන්දුවේ සඳහන් කළා. සියලු කරුණු සලකා බැලීමේදී මේ වගඋත්තරකරුවන් 5 දෙනා මේ පුද්ගලයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර තිබෙන බවට තමයි ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේදී තීන්දුව කළේ. විශේෂයෙන්ම ක්‍රූර වද හිංසාවලට භාජනය කිරීමෙන් මිදීමට තිබෙන මූලික අයිතිය මේ පුද්ගලයන් විසින් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේදී තීන්දුව කළා. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක, සැරයන් රත්නායක, එවැගේම සැරයන් අසේල සහ පොලිස් කොස්තාපල් බණ්ඩාර යන පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂ 2 බැගින් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඊට අමතරව වගඋත්තරකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයතිලක විසින් තමන්ගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂයක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියම කළේ. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට තවත් වැදගත් නියෝගයක් නිකුත් කළා. ඒ තමයි මොවුන් සම්බන්ධයෙන් සොයා බලා සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට. ඒ වගේම අධිකරණය විසින් ගෙවීමට නියම කළ වන්දි මුදල් මාස 6ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් වගඋත්තරකරුවන්ට වැඩිදුරටත් නියම කෙරුණා. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ වද හිංසා සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වුණේ. ඉතින් ඔබටත් මේ වගේ නඩු කටයුතු පිළිබඳ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමත්, share කිරීමත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් වීඩියෝවකින් අපි හමු වෙමු.